මේ වීඩියෝ එකෙන් අද මම කියලා දෙන්න යන්නේ මිනිස්සුන්ට නිතර වැළඳෙන රෝග කිහිපයක්, ඒ වගේම ඒවැ සිම්ටම්ස්, ඒ කියන්නේ රෝග ලක්ෂණ, මේ වගේ දේවල් අපි කොහොමද ඉංග්ලිෂ් වලින් එක්ස්ප්ලේන් කරන්න කියලා. පොදුවේ වැළඳෙන මේ රෝග අපිට බෝවන රෝග සහ බෝ නොවන රෝග විදිහට කැටගරීස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. බෝවන රෝගවලට අපි ඉංග්ලිෂ් වලින් කියනවා කමියුනිකබල් ඩිසීසස් කියලා. ඒ වගේම බෝ නොවන රෝග non communicable diseases විදියට හඳුන්වනවා. මිනිස්සුන්ට නිතර වැළඳෙන මේ රෝග අපි ඉංග්ලිෂ් වලින් හඳුන්වනවා common diseases කියලා. ඉතින් මේ common diseases list එකේ මුලින්ම මම තෝරගත්තේ අපි හැමෝටම වගේ නිතරම වැළඳෙන මේ සෙම්ප්‍රතිශ්‍යාව, එහෙම නැත්නම් හෙම්බිරිස්සාව කියලා අපි සරලව හඳුන්වන රෝගය ගැන. අපි ඉංග්ලිෂ් වලින් මේක හඳුන්වනවා common cold කියලා. ඒ වගේම මේකේ රෝග ලක්ෂණ, එහෙම නැත්නම් symptoms විදිහට runny or blocked nose, sneezing and sore throat හඳුන්වන්න පුළුවන්. මේ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනාට පස්සේ නාසයෙන් හොටු දියර ගැලීමට අපි කියනවා ඉංග්‍රීසි වලින් runny nose කියලා. ඒ වගේම නාසය හිරවීම, අවහිරවීම blocked nose කියලා අපි හඳුන්වනවා. ඒ වගේම නිතර කිවිසුම් යාම අපි හඳුන්වන්නේ ඉංග්‍රීසි වලින් ස්නීසිං විදිහට. ඒ වගේම මේ උගුරේ ඇතිවන අපහසුතාවය sore throat විදිහට අපි හඳුන්වනවා. මෙවැනි රෝග ලක්ෂණයක් ඔයාට තියෙනකොට ඒක මෙන්න මේ ආකාරයට ඔයාට ඉංග්‍රීසි වලින් එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. I have a blocked nose. මගේ නාසයේ සිරවීමක් තියෙනවා. I have a runny nose. මගේ නාසයෙන් හොටු දියර ගලනවා. I have a sore throat කියන එකෙන් අදහස් වෙන්නේ මගේ උගුරේ අපහසුතාවයක් තියෙනවා කියන එක. ඉතින් මේ දෙවෙනි ඩිසීස් එක විදිහට මම තෝරගත්තේ වෛරස් එකක් මගින් ෆ්ලූ, එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා කියලා හඳුන්වන රෝගය. මේකේ සිම්ටම්ස්, රෝග ලක්ෂණ විදිහට අපිට high fever, ඒ කියන්නේ අධික උණ. ඒ වගේම body aches, ඒ කියන්නේ ශරීරයේ ඇතිවන වේදනාවන්. වගේම fatigue කියන්නේ තෙහෙට්ටුව, ශරීරයේ ශක්තිය නැතිවීම ඇතුළත් වෙනවා. මේ ආකාරයට වෛරස් රෝගයක් වැළඳීම අපි ඉන්ෆෙක්ෂන් එකක් විදිහට හඳුන්වනවා. ඒ වගේම මේ රෝගය ආසාදනය වූ පුද්ගලයා අපි ඉන්ෆෙක්ටඩ් පර්සන් විදිහට හඳුන්වනවා. ඉතින් මේ common diseases list එකේ තුන්වෙනි රෝගය විදිහට අපි ඇදුම රෝගය ගැන කතා කරන්න යන්නේ. ඇදුම රෝගය ඉංග්‍රීසි වලින් හඳුන්වනවා asthma කියලා. ඒ වගේම මේකේ symptoms, රෝග ලක්ෂණ විදිහට difficulty breathing, උස්ම ගැනීමට තිබෙන අපහසුතාවය, wheezing sound, ඒ කියන්නේ උස්ම ගැනීමේදී අර උස්ම ඉහළට පහළට ඇදෙන ආකාරයට එන ශබ්දය අපි ඉංග්‍රීසි වලින් wheezing sound විදිහට හඳුන්වනවා. ඒ වගේම මේ පපුවේ ඇතිවන තද ගතිය අපි chest tightness විදිහට හඳුන්වනවා. next disease එක විදිහට මම තෝරගෙන තියෙන්නේ බොහෝ දෙනෙක්ට පොදුවේ වැළඳෙන, නිතර අපිට දකින්න ලැබෙන මේ gastritis කියන රෝගය. මේකේ symptoms, රෝග ලක්ෂණ විදිහට stomach pain, ඒ කියන්නේ බඩේ ඇතිවන වේදනාව. ඒ වගේම nausea. nausea කියලා කියන්නේ මේ අප්‍රියාව, එහෙම නැත්නම් ඔක්කාරය, and inclination to vomit, වමනය කිරීමට ඇති නැඹුරුතාවය කියන එක තමයි. ඒ වගේම bloating කියලා අපි හඳුන්වනවා මේ බඩ පිපීම, බඩේ ඇතිවන පිපුම් ස්වභාවය. මේ disease එකේ symptoms explain කිරීමේදී ඉංග්‍රීසි වලින් ඔයාලට කියන්න පුළුවන් I have a pain in my stomach. ඒ වගේම වමනේ යාමට එනවා නම් ඔයාට කියන්න පුළුවන් I feel like I'm about to vomit. ඒ වගේම බඩ පිපීම ඔයාට my stomach is bloated විදිහට හඳුන්වන්න පුළුවන්. next disease එක විදිහට මම අරගෙන තියෙන්නේ migraine. මේක අපි සිංහලෙන් හඳුන්වනවා ඉරුවා රදය කියලා. මේක symptoms, රෝග ලක්ෂණ විදිහට severe headache. ප්‍රධානම රෝග ලක්ෂණය වෙන්නේ මේ බරපතල ලෙස ඇතිවන හිස රදය. ඒ වගේම sensitivity to light. sensitivity කියන්නේ සංවේදීතාවය, to light, ආලෝකයට ඇතිවන සංවේදීතාවය. ඒ වගේම nausea, කලින් වගේම මේ වමනය, ඔක්කාරය ඇතිවීමත් මෙහි රෝග ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. high blood pressure, also known as hypertension. high blood pressure කියන එක, එහෙම නැත්නම් අධි රුධිර පීඩනය අපිට ඉංග්‍රීසි වලින් hypertension විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ symptoms, එහෙම නැත්නම් රෝග ලක්ෂණ විදිහට headaches, හිස රදය, dizziness, ඒ කියන්නේ කරකැවිලි ස්වභාවය, කරකැවිලි ඇතිවීම, blurred vision, පෙනීම නොපැහැදිලි වීම. බ්ලඩ් කියන්නේ බොඳ වී යාම.
විෂන් කියන්නේ පෙනීම. එතකොට මේ පෙනීමේ ඇතිවන අපහසුතාවයත් මේ රෝග ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඩිසීස් නම්බර් 7 එක විදිහට මම අරගෙන තියෙන්නේ heart diseases. ඒ කියන්නේ මේ හෘදය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන්. මේ රෝගී තත්ත්වයන්ගේ common symptoms පොදු රෝග ලක්ෂණ විදිහට chest pain පපුවේ ඇතිවන වේදනාව, ඒ වගේම shortness of breath කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. මේ හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතාවයට. ඒ වගේම fatigue කියලා කියන්නේ ශරීරයේ ඇති අධික තෙහෙට්ටුව. ඒ කියන්නේ ශරීර ශක්තිය හිඟවීම. fatigue විදිහට හඳුන්වනවා. ඒ වගේම මේ හෘදය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා අපි කාඩියෝලොජිස්ට් විදිහට හඳුන්වනවා ඉංග්‍රීසි වලින්. ඊළඟ ඩිසීස් එක විදිහට මම අරගෙන තියෙන්නේ ඩයබටිස්. ඒ කියන්නේ දියවැඩියාව. මේ ඩයබටිස් වල main symptoms ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපිට increased thirst කියන්නේ මේ අධික පිපාසය, ඒ වගේම frequent urination නිතර මූත්‍රා කිරීමට ඇතිවන අවශ්‍යතාවය, ඒ වගේම fatigue නැවතත් ශරීරයේ ඇතිවන තෙහෙට්ටු ස්වභාවය ගන්න පුළුවන්. ඉතින් මේ next diseases category එක විදිහට මම අරගෙන තියෙන්නේ allergies. ඒ කියන්නේ ආසාත්මිකතාවයන්. මේ ආසාත්මිකතාවයන් විවිධාකාර හේතුන් නිසා අපිට ඇතිවෙන්න පුළුවන්. පොදුවේ ඇලර්ජීස් වල සිම්ටම්ස් රෝග ලක්ෂණ විදිහට itchy skin, ඒ කියන්නේ සමේ ඇතිවන කැසීම, එහෙම නැත්නම් eyes, itchy eyes, ඇස් වල ඇතිවන කැසීම, ඒ වගේම sneezing, කිමුහුම් යාම, ඒ වගේම rashes, පළු දැමීම වගේ රෝග ලක්ෂණ සලකන්න පුළුවන්. ඊළඟට ඩිස්කස් කරන්න යන ෆයිනල් ඩිසීස් එක ආර්ත්‍රයිටිස්. ආර්ත්‍රයිටිස් අපි සිංහලෙන් ආතරයිටිස් විදිහට හඳුන්වනවා. ඉතින් මේකේ රෝග ලක්ෂණ එහෙම නැත්නම් සිම්ප්ටම්ස් විදිහට joint pain, සන්ධි වේදනාව, stiffness කියන්නේ මේ සන්ධිවල ඇතිවන දැඩි බව. ඒ වගේම swelling of joints. swell කියන්නේ ඉදිමීම. joints කියලා හඳුන්වන්නේ නැවතත් සන්ධි. එතකොට මේ සන්ධිවල ඇතිවම ඉදිමුම් ස්වභාවය මේ රෝග ලක්ෂණයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට I have කියන phrase එක use කරලා ඔයාට ඔයාගේ තියෙන රෝග ලක්ෂණ එහෙම නැත්නම් symptoms describe කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට ඔළුවේ කැක්කුමක් තියෙනවා නම් I have a headache. ඒ වගේම බඩේ කැක්කුමක් තියෙනවා නම් I have a stomach ache කියන phrase එක use කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අදම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයාගේ English reading, writing, listening and speaking skills improve කරගන්න අපේ English classes වලට join වෙන්න කැමති නම් description එකේ දාලා තියෙන WhatsApp number එකට ඔයා message එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාගේ English knowledge එක improve වුණා කියලා හිතනවා නම් ඒ ගැනත් අපිට comment එකකින් ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න. Please let me know your opinions about this video on the comments section. Thank you very much for watching this video.